අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ පළවෙනි රාජාවලිය පොතේ 19 වන පරිච්ඡේදයේ 8 වන පදයේ සිට 14 වන පදය දක්වා. ඔහු නැගිට කාබී ඒ ආහාරයේ සවිශක්තියෙන් දවල් 40ක් හා රෑ 40ක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරේබ් ළඟට පැමිණියේය. පසුව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේය. සමිදානන් වහන්සේගේ පණිවුඩයද ඔහු වෙත පැමිණියේය. උන්වහන්සේ ඔහුට කතා කොට එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු පිළිතුරු දෙමින් මම සියලු බලති දෙවි සමිදානන් වහන්සේ උදෙසා බොහෝ උද්‍යෝගයෙන් සේවය කළෙමි. කුමක් හේයින්ද ඊශ්‍රායල් ජනයා ඔබේ කිවිසුම අත්හැර ඔබේ පූජාසන කඩා දමා ඔබේ දිවසිවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය. ඔහු මාගේ ප්‍රාණයත් නැති කරන්න සොයති කීය. උන්වහන්සේ කතා කොට පිටතට අවුත් කන්ද උඩ සමිදානන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි වදාළසේක. එවිට සමිදානන් වහන්සේ ඒ ළඟින් ගියසේක. උන්වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය. එහෙත් සමිදානන් වහන්සේ සුළඟෙහි නොවුසේක. සුළඟට පසු පොළොව කම්පාවක් විය. එහෙත් සමිදානන් වහන්සේ පොළොව කම්පාවෙහි නොවුසේක. පොළොව කම්පාවට පසු ගින්නක් විය. එහෙත් සමිදානන් වහන්සේ ගින්නෙහි නොවුසේක. ගින්නට පසු නිසලතාව තුලින් සියුම් හඬක් විය. එලියා ඒ අසා තමාගේ මුහුණ සලුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේය. එවිට හඬක් ඔහු වෙත පැමිණ එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහිදැයි ඇසීය. ඔහුද මම සියලු බල ඇති දෙවි සමිදානන් වහන්සේ උදෙසා බොහෝ උද්‍යෝගයෙන් සේවය කෙලිමි. මන්ද ඊශ්‍රායල් ජනයා ඔබේ ගිවිසුම අතහැර ඔබේ පූජාසන කඩා දමා ඔබේ දිවසිවරුන් කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණකි. ඔහු මාගේ ප්‍රාණයත් නැති කරන්නට සොයති කීවේය. දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දීම. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ බ්‍රෙන්ට් හැකට් විසිනි. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ශබ්ද අධික ස්ථානයක් බවට පත්වී තිබුණා. ඉහළින් ගමන් කරන දුම්රිය, මෝටර් රථ, ට්‍රොලි, පත්තර විකුණන්නන්ගේ මොන ගැසීම සහ සෙනග එහෙ මෙහෙ යාම නිසා ජීවිතය ഘോഷාකාරී වුණා. එසේ වුවත් එක් දිනක් බ්‍රෝඩ්වේ පාරේ අංක 34 වන වීදියේ චාල්ස් කෙලෝස් තම මිත්‍රයාට ප්‍රකාශ කළේ මට රැහැයියෙක්ගේ ශබ්දය ඇසෙනවා කියලයි. වෙන්න බෑ, ඔහුගේ මිතුරා පැවසුවා. මේ මහා ഘോഷාව මැද්දේ ඔබට එවැනි කුඩා හඬක් ඇසෙන්න ක්‍රමයක් නැහැ. නමුත් කෙලෝස් මහතා එය දැඩිව කීවා. පසුව බේකරියක ජනේලයක වසා කෑ ගසමින් සිටි රැහැයියෙක් හමු වුණා. ඔබට කෙතරම් විස්මිත ඇසීමක් තිබෙනවාද? ඔහුගේ මිතුරා ප්‍රකාශ කළා. එහෙම නෑ. ඒ ඔබගේ අවධානය යොමු කරන තැන පිළිබඳ ප්‍රශ්නයක් කියා කෙලොස් මහතා පිළිතුරු දුන්නා. දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘ එලියා උන්වහන්සේගේ බලයේ විස්මිත ප්‍රදර්ශනයක් ඉන් ටික වේලාවකට මත්තෙන් දැක තිබුණත් අන්‍ය ජාතික රැජිනකට බියෙන් ගුහාවක සැඟවිලා හිටියා. කොහොම වුණත් මේ වෙලාවේ බලවත් ලෙස sannivedanaya කිරීමට දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ නැහැ. උන්වහන්සේ හුළඟක්, පොළොව කම්පාවක් සහ දැවෙන ගින්නක් එව්වත් දැන්
දෙවියන් වහන්සේ සමග පුද්ගලිකව නිසලව සංනිවේදනය කිරීමට එලියාට කාලය පැමිණ තිබුණා. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ අනාගත වක්තෘට සියුම් හඬකින් කතා කිරීමටයි. අද අපගේ ජීවිතවල වැඩිපුර ශබ්ද තිබෙනවා. එහෙම වුණත් දෙවියන් වහන්සේ තවමත් ශුද්ධ ලියවිල්ල සහ උන්වහන්සේගේ ශුද්ධාත්මය මගින් සියුම් හඬකින් අපිට කතා කරනවා. කාලය ගැන යාඥාවෙන් දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ අවධානය යොමු කරන්නේ නම් උන්වහන්සේගේ සහනදායි මඟ පෙන්වන හඬට සුසරවීමට උන්වහන්සේ අපට උපකාර කරනවා. අපි යාඥා කරමු. ආදරණීය පියාණනි, ඔබ වහන්සේගේ ආත්මය මා සමග නිසලව කතා කරන විට මට අසා සිටීමට හැකිවීම ගැන ඔබ වහන්සේට ස්තුතියි. ආමේන්. ඔබගේ ජීවිතය වසාගෙන ඇත්තේ කුමන ශබ්දද? ඔබගේ කාර්යබහුල ලෝකේ දෙවියන් වහන්සේගේ හඬට ඔබට සවන් දිය හැක්කේ කෙසේද? අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදී අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනය කරමු. ඔබට ජේසු පිහිටයි.